මේක තමයි කියපු ඇඩ්‍රස් එක. තාත්තේ ඔය ගෙදරට හරවන්න දිනේෂ් කිව්වා. හරිම ගොඩේ වගේ කපුවා කිව්වේ ගොරුද මන්දා. ගේට්ටුවෙන් ඇතුළට හරවනකොටම මිසිස් අපරමාදුට කියුණා. හරි අපි ගිහින් බලමු. ඔයා හොඳින් කතා කරලා ඉන්නකො දැනට. මිස්ටර් සපරමාදු තාමත් ආශයි ඩ්‍රයිව් කරන්න. ඒ නිසා ඔහු තමයි කාර් එක ගෙනාවේ. මිසිස් සපරමාදු කාර් එකෙන් බහින්න නැතුව හිටියා කවුරු හරි ඇවිල්ලා දොර අරිනකම්. අම්මා ගැන හොඳින් දන්න දිනේෂ් ගියපු ගෙදර අයට නොදැනෙන්න බැහැලා ගිහිල්ලා පිටිපස්සේ දොර ඇරියා. ඒ වෙනකොටත් තාත්තත් මාමත් බැහැලා ගිහින් නිම්මිගේ අම්මටත් තාත්තටත් ආයුබෝවන් කියලාත් ඉවරයි. නියම සිංහල ක්‍රමයට. අපිත් යමු අම්මේ. දිනේෂ් බැගෑපත් වුණා. ඒත් මිසිස් සපරමාදු කාර් එක ළඟ ඇන්කර් එකක් දාලා වගේ ගල් වෙලා හෑන්ඩ් බෑග් එක ඉස්සරහට අල්ලගෙන සාරි පොට අතවටේ දාගෙන ආඩම්බරෙන් වගේ හිටිය හරියට ඔස්කර් රෙඩ් කාපට් එක උඩ කැමරා පේලියකට පෝස් කරලා වගේ. ගේ ඇතුළට එන්න සපරමාදු නෝනා. නිම්මිගේ අම්මා කාර් එක ළඟට ඇවිල්ලා කිව්වම තමයි ඔන්න කාර් එක ළඟින් හෙලවුනේ. එතකොට තමයි මිසිස් සපරමාදුට hina වෙන්නත් මතක් වුනේ. සපරමාදු පවුල මෙයාවිල්ලා ඉන්නේ නිම්මි බලන්න. ඇත්තටම නිම්මි බලන්න විතරක් ආවේ තාත්තයි පුතයි විතරයි. අම්මා ආවේ ගෙවල් දොරවල් බලන්නත් එක්ක. පරණ කවිච්චියේ වාඩි වෙන්න ඉස්සර වෙලා සපරමාදු නෝනා ඒකේ ඇඳෙන් පොඩ්ඩක් හොලවලත් බලුවා. නිම්මිගේ ගෙදර අදුත්ම පන්නේ ගෙදරක් නොවුනට එයාලා ඒක හරිම ලස්සනට තියාගෙන ඉන්නවා. පරණ පාට වැහෙන්න සපරමාදු නෝනා ඔළුව කරකව කව සාලි ස්කෑන් කරා. කපු මහත්තයා තවම නෑ නේද? සපරමාදු මහත්තයා කතාව පටන් ගත්තා. එයා අසනීප වෙලා එන්න විදියක් නෑ කියලා තමයි කිව්වේ. නිම්මිගේ තාත්තා උත්තර දුන්නා. වැඩිහිටියෝ එක එක මාතෘකා කතා කරන්න පටන් ගත්තා. අම්මත් එක එක ඉංග්‍රීසි කෑලි දාන්නත් පටන් ගත්තා. අම්මට ඉන්නේ හංකාර යාළුවෝ සෙට් එකක්. එයාලා උපදෙස් දීලා ඉංග්‍රීසි පොඩ්ඩක් හරි පුළුවන් බව පෙන්වන්න කියලා. ඉස්සර වෙලා ගියපු තැන්වලත් එක එක දේවල් කියන්න ගිහිල්ලා පොඩි පොඩියට සවුත් වෙලාවල තිබුණා. ඒත් ඉතින් කියන දේ අහන එකක් යෑ. මෙතනත් පොඩි පොඩි ඉංග්‍රීසි කෑලි දමදමා අම්මා අහන ප්‍රශ්නවලට නිම්මිගේ තාත්තා උත්තර දුන්නේ සිංහලෙන්. මේ වැඩිහිටි කතාවල් අතරේ දිනේෂ්ගේ හිත නිම්මි ගැන හොයපු හැටි විතරක් නෙවෙයි. මෙතෙක්කල් මනමාලිය හොයපු අතීතයටත් ගියා. මේ දිනේෂ් මනමාලියක් බලන්න ආපු 4 වෙනි අවස්ථාව. එක අවස්ථාවක නම් ඒ ගෑනු ළමයට ආසි හිතුනේ නෑ. අනිත් ගර්ල්ස්ලා දෙන්නට දිනේෂ් කැමති වුණා. ඒත් එකකට අම්මා කැමති වුණේ නෑ. අනිත් එකේ ඒ ගර්ල් දිනේෂ්ට කැමති වුණේ නෑ. කපු මහත්තයාගේ ඇඩ්‍රස් එක ලැබුණට පස්සේ ගෑනු ළමයාගේ නම හොයාගන්න එච්චර අමාරු වුණේ නෑ යාළුවෙක් හරහා. ඊට පස්සේ Facebook බැලුව බව නම් අම්මලාට කිව්වේ නෑ. ඒකේ ෆොටෝස් වැඩිය තිබුණේ නෑ. ප්‍රොෆයිල් ෆොටෝ එක විදියට තිබුණෙත් ලස්සන බල්ලෙක්. එයත් ෆොටෝ එකේ හිටියත් මූණ පැහැදිලි නෑ. අවුරුදු ගානකට කලින් නිම්මිගේ යාළුවෙක් නිම්මිව ටැග් කරලා වෙඩින් එකකදී ගත්ත ෆොටෝ කීපයක් දාලා තිබුණා. ඒකේ ලස්සනට සාරියක් ඇඳපු නිම්මිව දැක්කම දිනේෂ්ට නිම්මි ගැන ආස හිතුණා විතරක් නෙමෙයි මෙයා තමයි හරියන්නේ කියලාම හිතුණා. ඒ නිසාද මන්දා ගෙදරින් පිටත් වෙද්දි අම්මලට කිව්වා මේ තමයි අන්තිමට බලන්න යන ගෑනු ළමයා කියලා. අම්මා ප්‍රතිචාරයක් දුන්නේ ඇහි බැම උස්සලා. තාත්තා නම් හොඳයි පුතා කියලා කිව්වා. උන්න තේ බොන්න නිම්මිගේ අම්මාවෙත් කැවිලි ඇල්ලුවම දිනේෂ් Facebook එකේ මතකින් එළියට ආවා. නිම්මි තමයි තේ බන්දේසිය අරගෙන ආවේ. නිම්මිව දැක්කම දිනේෂ්ට පුදුම හිතුණා. පාරම්පරික විදියට බුලත් තට්ටුවක් නෑ. සාරියක් ඇඳලත් නෑ. එයා ඉස්සෙල්ලම තේ කැල්ලුවේ තාත්තට. ඊළඟට අම්මට, ඊළඟට මාමට, අන්තිමට දිනේෂ්ට. අම්මගේ මූණ පොඩ්ඩක් අමුතු වුණා කියලා පෙනුණා. ඒත් කටවුල් කරලා thank you කියලා ගත්තා. දිනේෂ්ට තේ කල්ලන වෙලාවේ නිම්මි ලස්සනට hina වුණා කියලා දිනේෂ්ට හිතුණා. ඊට පස්සේ තාත්තා කිව්වා නිම්මිටත් එයා ළඟින් වාඩි වෙන්න කියලා. එයා ට්‍රේ එක ගිහින් තියලා ඇවිත් සෝෆා එක කොනේ වාඩි වුණා. හැමදේම දිහා පොඩ්ඩක් විපරමින් බලන් හිටපු දිනේෂ් තේක බොන්න හැදුවා. අම්මෝ ඒකේ උණු කෝප්පෙත් නටන උණු වතුරේ දාලා අරගෙනද මන්දා. උණුවට බොන්න දිනේෂ් ආසම නෑ. ඒ වුණත් නොබී ඉන්නත් බෑ. ටික වෙලාවකට කෝප්පේ තියන්න තැනකුත් නෑ. එකම විකල්පේ කොහොම හරි බොන එක. දිනේෂ්ට දාඩිය දාන්න ගත්ත උණු තේ බීලා.
පරණ තාලෙ විදිහට සාක්කුවේ තියෙන ලේන්සු ඇදලා අරගෙන පිහිදාන්නත් ඉතුණා. මේ සේරම දිහා හොඳින් බලන් ඉඳලා වගේ නිම්මි ඇවිත් දිනේෂ්ට ටිෂු බොක්ස් එකක් දික් කරා ඒ වෙලාවේ. ස්වට් සපරමාදු නෝනා කට උල් කරලා කිව්වා. නොදන්න ඉංග්‍රීසි නිසාද මන්ද ඒක කියුනෙත් ටිකක් හයියෙන් වගේ. නිම්මි හිටියේ දිනේෂ්ට ටිෂු එකක් දෙන ගමන්. ස්විට් කියලා කියන්න ගිහින් ස්වට් කියලා අම්ම ගම කාපු බව දිනේෂ්ට තේරෙනකොට පරක්කු වෙඩි. දිනේෂ්ගේ ඉස්සරහම නිම්මිට එක සැරේක ප්‍රශ්නයක් විදියට ඇහුණා ෂොට් හූ කියලා. දිනේෂ්ට හයියෙන්ම hina ගියා. අම්මා සවුත් වුණත් ඒ වෙලාවේ hina නොවී ඉන්න බැරිම වුණා. නිම්මි එක කිව්ව හරිම දඟකාර විදිය ගැන දිනේෂ්ට හරි ආස හිතුණාට සපරමාදු නෝන නම් පුපුරන්න ගත්තා. නිම්මිත් හොඳටම බය වෙලා වගේ පෙනුණා. කාටත් හරිම අපහසු වාතාවරණයක් එතන හැදුනේ. හරිම නිශ්ශබ්ද වාතාවරණයක්. දාඩිය දානවනම් පුතා මේ දරුවත් එක්ක එළියට ගිලින් කතා කරන්නකො ටිකක්. තාත්තා නිවි හැනහිල්ලේ කිව්වා. ඕනම අසීරු අවස්ථාවක් හැන්ඩල් කරන්න දින හැකියාව තාත්තා විදුහල්පති රස්සාවෙන් හොඳට ප්‍රගුණ කරලා තියෙන එක මොන තරම් දෙයක්ද කියලා දිනේෂ් හිතුවා. තාත්තා ඒ කියනකොටම දිනේෂ් නැගිට්ටා. නිම්මි බය වුණු තරමට ටිෂු බොක්ස් එක අතේ අරගෙනමයි එළියට ආවේ. ඕක තියලා එන්න දිනේෂ් hina වෙවි කිව්වා. ඒත් නිම්මි එහෙමමයි ආවේ. ආයේ ගෙට යන්න බය හිතුණද මන්දා. ෂොට් කතාව දැනට ඇති නිසා ඒ දෙන්න කතා කරේ වෙන වෙන දේවල්. ටිකක් වෙලා යනකොට නිම්මි බය වුණ එක ඉවර වෙලා hina වෙවි කතා කරන ගානට ආවා. ඒ වුණු දේ නිසා දෙන්නට hina වෙවි කතා කරන්න ලැබුණා හිතුවටත් වඩා දිගට. සපරමාදු පවුල ආපහු එද්දී සෑහෙන දුරක් එනකන් අම්මා වචනයක්වත් කතා නොකර හිටියේ ෂොක් වෙලා වගේ. මොකද අර මනමාලි බුලත් හෙප්පුවක් ගෙනාවේ නැත්තේ? පාරණ ගෙවල් වල හිටියට මොකද පාරණ චාරිත්‍ර වාරිත්‍ර දන්නේවත් නෑ වගේ. නිශ්ශබ්දව හිටපු සපරමාදු නෝනා එක සැරේටම කිව්වා. පැහැව තිබුණු දෙයක් පිට කරා කියලා අනිත් තුන්දෙනාටම හිතුණා. අයියෝ අනිත් තැන්වල බුලත් දුන්නා කියලා මම කෑවේ නෑනේ අම්මේ. දිනේෂ් hina වෙවි කිව්වා. ඒ වුණාට ඒ දේවල් පරණ විදිහට කරන්නේ මිනිස්සු දැනගන්න එපයි. සපරමාදු නෝනා කිව්වේ නොක්කාගුට වගේ. එහෙනම් අක්කේ අපිට මේ ගමන යන්න තිබුණේ මේ වගේ කාර් එකකින් නෙවෙයි තිරික්කලයකින්. කොතැනකවත් hina නොවී ඉන්න බැරි දිනේෂ්ට ආයෙ hina ගියා. තාත්තත් hinaව තද කරගෙන ඉන්න බව පිටිපස්සේ ආയിട്ട് නොපෙනුණත් දිනේෂ්ට පෙනුණා. ගමන ඉතුරු ටික එනකම් සපරමාදු නෝනා නිවෙයි වචනයක් කතා කරේ. තාත්තයි පුතයි නම් වෙන වෙන දේවල් කතා කරා. ගෙදරාවම සපරමාදු නෝනා සද්ද නැතුව ගේ ඇතුළට ගියා. පිරිමි තුන්දෙනා මිදුලේ නැවතුණා. පුතා මොකද හිතන්නේ? මාමා ඇහුවා. ඒක ගැන හිතන්න ඕන නම් තව කල් ගන්න පුතා. තාත්තා කිව්වා. මොනවටද කාලයක්? පුතාගේ මූණෙන්ම කියන්න පුළුවන් උත්තරේ. නේද? මාමගේ කතාවට උත්තරයක් නොදීම දිනේෂ් hina වෙලා කාමරේට ආවා. දිනේෂ්ගේ නිහඬ බවම එයාලට ඕන උත්තරේ දුන්නා. එදා හවස දිනේෂ් ලැප්ටොප් එකේ වැඩක් කර ඉන්නකොට ෆෝන් එකට එක සැරේට වගේ ටෙක්ස්ට් මැසේජ් දෙකක් ආවා. ඒ දෙකම නිම්මිගෙන්. පළවෙනි එක දිනේෂ්ට. පල්ලෙහායින් තියෙන මැසේජ් එක අම්මට පෙන්නන්න දිනේෂ් ප්ලීස්. දෙවෙනි මැසේජ් එක සපරමාදු නෝනට. මට හරියට ඇහුනේ නෑ අම්ම කියපු දේ. ඒ නිසයි මට එහෙම කියවුනේ. ඒකට සමා වෙන්න. නිම්මි. දිනේෂ් දුවගෙන ගිහින් තාත්තට ෆෝන් එක පෙන්නුවා. පුංචි මැසේජ් එකක් වුණත් තාත්තා ආපහු ඒක කියෙව්වා. අපි මේක අම්මට පෙන්නමු පුතා. තාත්තා කිව්වේ දිනේෂ් වගේ කිසිම කලබලයක් නැතුව. දෙන්නම සපරමාදු නෝනා ළඟට ගියාට එයා දිගටම මැහුවා මිසක් ඔළුව උස්සලා බැලුවේ නෑ. සපරමාදු මහත්තයා ඒ ළඟින් වාඩි වෙලා පණිවිඩේ කියෙව්වා. ඒත් නෝනගෙන් සත්‍යයක් නෑ. ඒ දරුවා වෙච්ච දෙයට සමාවාරගෙනනේ. දැන් ඔයා ඕක හිතෙන් අතහැරලා දාන්න. තාත්තා දිනේෂ් දිහා බලන ගමන් අම්මට කිව්වා. ඒත් ඔළුව පහත් වුණ ගමන්. ඊටත් අපේ පුතා ඒ ළමයට කැමති එකේ අපි තරහ වෙන්න වැඩක් නෑනේ. තාත්තා එහෙම කිව්වම වුණත් අම්මා එක සැරේට මොකුත් කිව්වේ නෑ. අම්මගේ ආඩම්බරකම තමයි දිනේෂ් හිතුවා. පුතා ඇත්තටම කැමතිද පුතා? අම්මා අන්තිමේ ඔළුව උස්සලා ඇහුවා. මෙච්චර ලොකු වෙලා වුණත් දිනේෂ්ට පොඩි ළමෙක් වගේ ලැජ්ජාවක් දැනුණා. එයා හොඳයි වගේ අම්මේ.
එයාත් එක්ක මම කතා කරන වෙලාවේ මට හරි කම්ෆර්ටබල් වගේ දැනුණා. මම හිතන්නේ එයාටත් එහෙම දැනුණා කියලා. දිනේෂ් කිව්වා. ඒකනේ එහෙනම් එච්චරයි ඕන. අම්මා සමාව දුන්න කියලා ඒ දරුවට ලියන්න පුතා. දැන් ගිහින් ලියන්නකෝ. තාත්තා එහෙම කියලාවත් අම්මා නෙවෙයි මොනවත් කිව්වේ. හැබැයි අම්මගේ මූණේ යන්තම් හිනාවක් තිබුණා. දැන් දිනේෂ් දන්නවා තාත්තා අම්මව හොඳටම ෂේප් කරගන්නවා කියලා. පුතා ෆෝන් නම්බර් එක ඊදුවට දීලා කියන්නෙම පුතා කැමතියි කියන එක. ඒදුව සමාවෙල්ලල මැසේජ් එකක් එව්ව කියන්නෙම එයා පුතාට කැමතියි කියන එක. ඉතින් තව මොනවද? අපි දැන් මගුල් ගෙදරකට ලේස්තිවෙමු නේද එනම්? දිනේෂ් කාමරයට එනකොට තාත්තා hina වෙවි අම්මට කියනම ඔහුට ඇහුණා. අම්මා සමාව දුන්න කියලා මැසේජ් එක යවලා ඊළඟට hina මූණු පේලියකුත් යවුවා. තව මොනවා හරි ලියන්න ඕනකම තිබුණත් නිම්මි උත්තරයක් එවනකම් ඉන්නක හොඳයි කියලා දිනේෂ් හිතුවා. ගොඩක්ම පැනලා දෙන්නේ නැතුව ටිකක් ආඩම්බර පෙන්නුවත් කමක් මෑණී කියලා හිත ඉන්නකොට නිම්මිත් hina මූණු පේලියකින් උත්තරෙව්වා. ඒක දැක්කම දිනේෂ්ට නිම්මිට කතා නොකර බැරි වුණා. අර පෙන්නන්න හිතාගෙන හිටපු ආඩම්බරේ ක්ෂණිකාව වාෂ්ප වුණා වගේ. දිනේෂ් නිම්මි එච්චරයි කිව්වේ. නිම්මි ඔයා hina වෙනවද? දිනේෂ්ගේ ප්‍රශ්නෙට නිම්මි උත්තර දෙන්න ඕනෙත් නෑ. වෙන කිසිම දෙයක් කතා කරන්න ලැබුණෙත් නෑ. ඒ වෙච්ච සිද්ධියට එවෙලේ ඇති වෙනකම් hina වෙන්න බැරුව දිනේෂ්නුත් හිටියේ හරිම අපහසුවෙන්. නිම්මි එක්ක එළිය ටිකක් කතා කර හිටියා වුණත් නොදන්න කෙනෙක් එක්ක දිනේෂ්ට හිතේ හැටියට hina වෙන්නත් බෑනේ ඒ වෙලාවේ. ඒ දැන් තත්වය වෙනස්. ඉතින් දැන් දෙන්න එක්ක ෆෝන් එකෙන් ඇති වෙනකම් hina වුණා. කතාවේ නිගමනය මොකද්ද කියලා දන්නවද? ඔන්න දිනේෂ්ගෙන් අහගන්නකෝ. මම ගියානේ මනමාලියක් බලන්න. ඇත්තටම ගියේ එයා මනමාලියක් කරගන්න පුරුවන් කෙනෙක්ද කියලා බලන්න. එයාට තිබුණේ නිවුණු ලස්සනක්. ඒත් එයා මට දුන්නේ පිච්චෙන තේ එකක්. කොහොමත් තරමක් නර්වස් වෙලා හිටකු මට උණුම උණු තේ එකක් බීලා හොඳටම දාඩිය දාන්න ගත්තා. ඒක දැක්ක අම්මා එයාගේ ඉංග්‍රීසි දැනුම ප්‍රදර්ශනය කරන්න ගිහින් ස්වට් වෙලා කියවුණා. අම්මා ස්වට් කියපු එක ෂොට් වගේ නිම්මිට ඇහුණා. ඇහුණ විතරක් නෙවෙයි කාටද වෙඩි තිව්වේ කියලත් එයා අපි හැමෝම ඉස්සරහා ඇහුවා. එයා හිතලා ඇහුව නෙවෙයි එයාට ඒක ඉබේම කියවුණා. දැන් දන්නවද මොනවද වෙලා තියෙන්නේ කියලා? මල්සරා අපි දෙන්නට ඇත්තරම ෂූට් කළා.